දැන් මෙතන ඉන්න අම්මලා නිවන් දකින්න කම්ම ඉන්න ස්වාමියා පතනවද? මෙතන ඉන්න තාත්තලා නිවන් දකින්න කම්ම බිරිඳ දැන් ඉන්න බිරිඳ පතනවද? සංසාරගත බැඳීම කියන එක හරිය වටිනවා. මේක මිනිස්සුන්ට තියෙන්න ඕන. කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවියයි සිදුහත් බෝධිසත්වයන්ට නිවන් දකින්න පුළුවන්ද? සංසාර යශෝදරා හම්බුනේ නැත්තම් යශෝදරා මොන්න තරම් හයියට හත්තියට හිටියද? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න නම් අපි පන්සල් යන්න කලින් පන්සල වගේ කරගන්න ඕන තැනක් තියෙනවා. කොතනද? අපේ ගෙදර. අහලා තියෙනවද පවුල පන්සල වගේ වෙන්න ඕන කියලා? පවුල පන්සල වගේ නොවි චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවද? පවුල පන්සල වගේ වෙන්න නැතුව සිල් ගත්තට වැඩක් තියනවද? සසරට පින් කුසල් හේතු වෙයි. සනසීම තියෙන්නේ පන්සලේද පවුලේද? සනසීම තියෙන්නේ පවුලේ. සනසීම පතන්න ඕන කොහෙන්ද? පවුලේ. මොකද කොච්චර බණ අහලා පින්දහම් කරලා හැන්දෑවේ ගෙදර යනකොට සනසීම තිබ්බේ නැත්තම් හිත සෞත්තුවෙන් නෙමෙයිද නිදා ගන්න වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. පින්නත් නේ මේ චාමර මහත්මයානේ බිරිඳ වෙනුවෙන් මේ කරන පින්කම මේක සසර හැමදාම තියෙයි. සසරේ ඔය ගමන දෙන්නටම එකට යන්න හම්බෙයි. නිවන් දකින්නකම් ඔය බැඳීම තියෙයි. මෙහෙම බැඳීම් පින්නතුනි හම්බෙන්නේ හරි කලාතුරකින්. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අපාය කරන්නත් පුළුවන් පවුලකට. එහෙම නෙමෙයිද? හම්බෙච්ච මිනිසත් භවයේ තුල දිව්‍ය ලෝකය ලබා ගන්නටත් පුළුවන් කොහෙන්ද? පවුලකට. දැන් අර මතකද අපේ බෝධිසත්වයෝ අසලපුර බසලොස්සක් පොය දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවනේ. කාටද කතා කරන්නේ? චන්නට කියනව නේද? මොන ආශ්‍රයද ලෑස්ති කරගන්න කියන්නේ? කන්තක සූදානම් කරන්න. පින්නතුනි බෝධිසත්වෝ වෙනුවෙන් කී ලක්ෂයක් අශ්ව මාලිගාවේ ඉන්නද? කොච්චර ඉන්නද? අප්‍රමාණ විදියට අශ්ව හිටියා. බෝධිසත්වෝ චන්නමතියට කිව්වේ කවුරු තෝරගන්න කියලා? කන්තක ලෑස්ති කරන්න. මොකද ඒ කන්තක විතරක් ජාතක පොත පෙරලනකොට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට කොච්චරනම් සංසාරේ කන්තක හම්බෙලා තියෙනවද බෝධිසත්වයන්ට? කන්තක ආත්ම කීයක් බෝධිසත්වයන්ට ස්වාමියා වෙලා තියෙනවද? ජාතක දේශනාව අවසානයේ බුදුහාමුදුරුවෝ කියනවා නේද? එවකට කන්තක නම් අහවලාය කියලා. සසර ගනුදෙනුව ඉවර කරන්න කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. මොකද කල්යාණ මිත්‍රයෝ මත තමයි පින්නතුනේ අපේ පව් කුසල් සිද්ධ වෙන එක අඩුද වැඩිද කියන එක තීරණය වෙන්නේ. මොකද චන්නෑමතිය විතරක් ලෑස්ති කරගත්තේ සංසාර බැඳීම. පින්නතුනේ කන්තක අශ්වයා නේරංජනාව තරණය කරලා කන්තකට දරාගන්න බෑ සිදුවත් බෝධිසත්ව ආභරණ ටික ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. දෙවැනි අවස්ථාවේ කන්තක උලුස්සලා බලනකොට බෝධිසත්වෝ කිස්වැටිය කපලා කවතාව දරලා කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. සසර ගනුදෙනුව ඉවරයි කියලා දන්නවා. චන්නමතිය මාලිගාවට යනවා.
බුද්ධත්වයේ ලබාගෙන 20000ක් මහා සංඝ රත්නයේ සමග බුදුහාමුදුරුවෝ කිඹුල්ලත් නුවරට වැඩියට පස්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ මොකද්ද කියන්නේ? මෙන්න මේ මං කියන විදේ ස්වාමියා බිරිඳ බැඳීමක් තියෙන්න ඕනේ. මම මේ අද මෙහෙම බණක් කියන්න නෙමෙයි ආවේ. මේ බිරිඳගේ උපන්දිනයට බණක් කියන හින්දා මම මේක කියන්නේ. තථාගතයන් වහන්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියනවා නේද බුදුහාමුදුරුවනේ යශෝදරාව කාමරේ අඬනවා. එහෙමනේ. යශෝදරා බුදුහාමුදුරුවන්ට මුණ දෙන්න එළියට ආවද? එළියට ආවේ නෑ. දුක සංසාරේ කල්ප ගාන පතාගෙන ආපු ස්වාමියා මුළු දඹදිවම රජ කරපු රජවරුන්ගේ පුතු විවාහ යෝජනාව ගේනකොට සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරලා කියනව නේද සුද්ධෝදන රජුරවන්ට රජතුමනි සැලෙන්න එපා සූදානම් කරගන්න බල පරාක්‍රමයේ පෙන්වන්න තරංගේ යශෝදරාගේ තාත්තා මොකද කියන්නේ මගේ තියණිය දෙන්නේ දුන්නු ශිල්ප කඩු ශිල්ප යුද ශිල්ප ශාස්ත්‍රයේ කෙල පැමිණි රජපුතෙකුට විතරයි උච්චර පතණ්ඩද්දේ විවාහයට අභියෝගේ බාරගන්න ලක්ෂ ගාණක් මිනිස්සු රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බෝධිසත්වෝ සංසාරේ බුදු වෙන්න පතාගෙන ආපු ඒ පාද පරිචාරිකාව බිරිඳ ස්වාමි දියණිය ලබා ගන්නට අවසානාත්මෙත් ලබා ගන්නට මොකද කරන්නේ? දුන්නු ශිල්ප දක්වන, කඩු ශිල්ප දක්වන, යුද්ධ ශිල්ප දක්වන සර්ව මිත්‍ර බමුණගෙන් ඉගෙනගත්ත ඒ මහා ශාස්ත්‍රයන් වල අනුභවයෙන් තමයි යශෝදරා හා සරණ බන්ධනයට එක්ව වෙන්නේ. මොන ව්‍යායාමයක් කරාද? සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවතුවද නැහැ. බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඇති. ඒකට උදව් කරේ කවුද? යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ ඇසලපුර පාල් පසළොස්වක් පොය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්වය අභිනිෂ්ක්‍රමණය කරේ. යශෝදරා වෛර බඳිනවද? යශෝදරා දැනගන්නවා දැන් සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මාලිගාවෙන් ගියපු දා ඉඳන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන යශෝදරා මොකද කරන්නේ? එක වේලයි කෑවේ බලන්න. දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙන්නද? බුදුහාමුදුරුවනේ යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ කසී සලු අතෑරලා රළු වස්ත්‍ර දරාගෙන යශෝදරා මොකද කරන්නේ? අර සිනිදු සලු සියල්ල පැත්තකට දාලා රළු වස්ත්‍ර දරනවා. ස්වාමි භක්තිය යශෝදරාවතේ කියනව නේද අර කැලේ තියෙන කොයි දේවත් රස වේවා ගව්වෙන් ගව්ව දිව මාලිගේ දිවේවා දන්නව මුළු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩුවේ වල අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න බාබ ගව්වෙන් ගව්ව දිවමාලිගේ දිවෙන්න ඕනලු කවුරු වෙනුවෙන්ද? මගේ ස්වාමියා වෙනුවෙන්. කවුද මේ පතන්නේ? යශෝදරා. පින්නත්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා. උපවාස කරනවා. මෙහෙම බිරින්දෑවරු නෙමේ දෝනේ. මෙහෙම බිරින්දෑවරු. ඊට පස්සේ තථාගතයන් වහන්සේ තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න? යශෝදරාට එන්න කියන්න පල්ලහැට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද? තිබ්බා.
ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්න අර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩේ යශෝදරාගේ කුටියට යනවා. යශෝදරාගේ කුටියට යනකොට යශෝදරා අඬනවා. මොන දුකක් තියෙන්නද? සංසාරේ කල්ප ගාන එකටම ආවේ. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳ කිඳුරු ජාතකේ. වැද්ද කිඳුරිය ගන්න රජුරෝ මොකද කරන්නේ? කිඳුරා මරනවා. කතාගෙන ආපුවේ බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහෙමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලගෙන මස් ගොබ මිරි කඬනවා පින්නතුනේ. මෙහෙම ස්වාමියෝ නෙමෙයි දෝනේ. මෙහෙමයි ගෙවල් වල ජීවත් වෙන්න ඕන. අපේ ගෙවල් වල වැළඳ ගැනීම තියෙන්න ඕන. අපේ ගෙවල් වල වැළඳ ගන්නවා තියා එකට බත් ටිකක්වත් කනවද? එකට බත් ටික කන්න ඕන පින්නතුනේ. මම මේ බණ කියලා දවසක් මට තන මතක නැහැ. එළියට යනකොට අම්මා කෙනෙක් මම ගාවට ඇවිල්ලා ඇඬුවා. මම ඇහුවා ඇයි ඔය අඬන්නේ? නෑ හාමුදුරුවනේ නිවන් දකින්න කලින් ඔය හාමුදුරුවෝ කියපු විදිහේ පෞල් ජීවිතයක් ගත කරන්න ආසයි. මම ඇහුවා ඒ මොකද? නෑ ගිනි කාලම මැරෙයි කිව්වා. මොකක්ද ගිනි කාලම මැරෙයි කිව්වේ? උයන එක විතරයි හාමුදුරුවනේ කරන්න කිව්වා. එහෙම නෙමෙයිද? අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? අවුරුදු 60-70ක් ඉන්නේ. කසාද බැඳලා ගෙවල් වල ඉන්නකොට අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. ගෙදර දරුවෙක් බිරිඳ ස්වාමියා නිකමටවත් තෝ කියලා කතා කරගන්න එපා. එහෙම කොච්චර අපේ ගෙවල් වල කියනවද නේ? එහෙම තාතෝ කියලා කතා කරනවා. ඒට ඉඳන් නිකමටවත් කියන්න එපා. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ වැළඳගන්නේ නැහැ. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ දෙමව්පියෝ වැළඳගන්නවද? නැහැ. මේ ගෙදර බැඳීම තදට තියෙන්න ඕනේ. අපේ ගෙවල් වල කොච්චර කුණුහරුප කියනවද? කොච්චර කුණුහරුපෙන් බැන ගන්නවද? ඉතින් සනසීම තියනවද ගෙවල් වල? එනිසා මතක තියාගන්න. ගෙදර පුරුදු වෙන්න ඕන අනේකට ගරු කරන්න. කෑවද කියලා අහනව නේද? මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. කෑවද කියලා අහුවාම කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. සමහර තාත්තලා කියන්නේ නැද්ද එහෙම අහනකොට තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? එහෙම කියන්නේ නැද්ද? මේ පැතිවල නැතුව ඇති. ඒ තාත්තලා ළමයින්ට කියන්නකො දෙපාරකට වඩා බත් කන්න කියලා. ඒ නිකම් බල්ලුණාවන්ට එක්කනවා වගේ. යටි ගිරිහෙන් බෙරියන් දෙනවනේ කන්නම් කියලා. අය මොන තෘප්තියක්ද පින්නතුනේ ගෙවල් කන්න බොන්නවත් බෑනේ මිනිස්සුන්ට එකට. කියමු බලන්න දැන් දකින්න නිවන මොකද්ද කියලා. අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දරුවෝ තුල ලෙන්ගතුකම බැඳියාව නැතිකොට ඊට පස්සේ වයසට ගියපුවා අර බුදුහාමුදුරුවෝ ගාවට එන කොසල් රජුරෝ කියනවා නේද? මේ වයිලින් තරුණ කාලේ හිතෙන්නේ කොසල් රජුරෝ දකින්නවා එක හීනයක් අර 16 මොකද්ද පින්නතුනේ අර එදාම පැටව ගහපු වැස්සි මොකද කරන්නේ? පැටියකින් කිරි බොනවනේ. වැස්සිය පැටව ගහනවා. ඒ වැස්සි පැටියකින් කිරි බොනවා. බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද්ද ඔකට කියන්නේ? රජතුමනි අනාගතේ
දෙමව්පියෝ දරුවෝගේ වහල්ලු වගේලු ඉන්නේ නැද්ද? එහෙම නැත්නම් අහන්න ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් හොඳලා ගණන් ගන්න. එක දරුවෙක්වත් දෙමව්පියෝ ගැන තකනවද? එක දරුවෙකුටවත් මතක නැහැ අවුරුදු 20ට කලින් ජීවිතේ මතකද? නෑ. අනේ අර දෙමව්පියෝ වහල්ලු වගේ ඉන්නේ. දරුවෝ කියන එකක් තමයි